සීගිරිය ඇවිල්ලා ඉන්නේ අද. මට මේ කියන්නේ සාමාන්‍ය පාඩු නැති හයර් එකක් වෙදින මචං දෙවින්දෙන් පස්සේ අද. කියන්නේ මං අද තමයි දිව්වේ කාලෙකි. මේක 7868යි මං කෑෂ් වලින් ගත්තේ. එතකොට එයා 8500ක් දුන්නා මට. හායි මචංලා. ඔන්න වෙලාව 1:01. සීගිරිය ඇවිල්ලා ඉන්නේ අද. අද මචං වැදුනේ Uber එකක්. මම මුලින්ම හයර් එක ගැන පෙන්නන්නම්. ගොඩ කාලෙකින් සීගිරියට ආවේ කියන්නේ සතියකින්. පොඩි හයර් වැදුනා මචං ගත්තේ නෑ. මට මේ කියන්නේ සාමාන්‍යයෙන් පාඩු නැති හයර් එකක් වැදිනු මචං දෙවින්දෙන් පස්සේ අද. කියන්නේ මං අද තමයි දිව්වේ කාලෙකි. එතකොට මම මේ හයර් එක ගැන කියන්නම් මුලින්ම. Uber එකක් වැදුනේ. එතකොට මේක මචං මම පැය විනාඩි 30ක් ඇවිල්ලා තියෙනවා මට මේ හයර් එක ඉවර කරන්න වෙලාව. එතකොට කිලෝමීටර් 69යි මීටර 180ක් තියෙනවා. එතකොට මචං මම මේක 7868යි මං කෑෂ් වලින් ගත්තේ. එතකොට එයා 8500ක් දුන්නා මට. එතකොට එතන මචං මට රුපියල් 600ක් වගේ එතන තියෙනවා මචං ටිප් එක විදියට. එතකොට මචං මෙතන මේ කියන්නේ එක මෙයාට ඩිස්කවුන්ට් එකක් ගිහිල්ලා තිබ්බේ පැසෙන්ජර්ට. එතකොට මචං 8368න් මචං 251ක් සර්විස් ෆ්‍රී තියෙනවා මචං 103ක්. එතකොට මචං මෙතන මචං මට ඒ අර ටිකත් එක්ක මචං මෙතන මගේ ගාණ මචං 8117ක් තියෙනවා. මේ මට ආපු ගාණ. එතකොට මචං මේකෙන් මට රුපියල් 600ක වගේ ටිප් එකක් තව ඇඩ් වෙනවා. එතකොට මචං 8720ක් වගේ තමයි මට මචං මේ හයර් එකෙන් තියෙන්නේ. එතකොට කිලෝමීටර් 69ට තමයි මට ඒ ගාන ටිප් එක වැදිච්ච හින්දා. එතකොට මචං මම දැන් ගෙදරින් සීරෝ කරන් ඇවිල්ලා පිකප් එකත් අරගෙන පිකප් එකට යන දුරත් එක්කම මෙතනට දැන් මං ඇවිල්ලා දාලා ඒක එලාව දාලා කිලෝමීටර් 5ක් විතර ඇවිල්ලා තියෙන්නේ මෙහාට. කිලෝමීටර් 80ක් සම්පූර්ණයෙන් අද දවස් දුවලා තියෙනවා. එතකොට දැන් මං ඉන්නේ අර දඹුල්ල පහුවෙලා පැල්හේන වගේ මට මතක මේ පැත්තට කියන්නේ මේ පැල්හේන තමයි මේ කුචිකර්මේ ගාව ඉන්නේ. එතකොට මචං මම දැන් යන්න හදන්නේ ගෙදර මේ හිටියා මන් ටික වෙලාවක් හයර් එකක් නම් වැදුන්නේ මේ හින්දා මන් දැන් යන්න හදන්නේ අර පැත්තට එකක් ඩිරෙක්ෂන් දාලා තමයි යන්නේ. ඒ කොහොමත් ඉතින් වදින්නේ නැහැ. නිකන් ඉතින් කනාවට හරි වැදුනොත් තමයි. එහෙනම් අද මේ කාලෙකින් ආවේ. ඒ කියන්නේ මම මේ මාසේ දැන් හයර් මචං දැන්ට 3යි දුවලා තියෙන්නේ මේ මාසේ. කාටකස් දිගිලියක් ගියා, කල්පිටියක් ගියා, අදෝන් සීගිරිය. මට පෙරේදා මචං කාටකස් දිගිලිය අර මගේ කස්ටමර් කෙනෙක් කතා කරා මචං මේ මම ඒක යන්න හදද්දී වාහනේ ස්ටාර්ට් වුන්නේ නැහැ. බැටරි ඩෙත් වෙලා තිබ්බේ මොකක් කර බැටරි කේස් එකක් ඇවිල්ලා වාගේ එකක් චෙක් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පහුවෙන දවසේ මේකක් ජැක් එකකින් ගහලා තමයි ගත්තේ ස්ටාර්ට් කරගත්තේ. ඊට පස්සේ නම් තාම මුකුත් දුන්නේ නැහැ. ඔය තමයි ඉතින් මේ පැත්තේ හැමදාම හයර් නැහැ. වදින ඒවා සමහර ගොඩක් ඒවා පාඩුයි. බලමු එනම් මොකෝ වෙන්නේ කියලා මං අද කියන්නම් අද දවසේ ආය.